ඔයාලට අද වීඩියෝ එක අපේ ගර්භණී කාලයේ අවසන් මාස 3 ගැන. ඒ කියන්නේ සති 28 ඉඳලා අපේ ප්‍රසූතිය දක්වා කාලය ගැන තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්නේ. ඉතින් අපි ඒකට කියන්නේ තෙවන ත්‍රෛමාසිකය කියලා. තෙවන ත්‍රෛමාසිකය කියන්නේ සති 28 ඉඳලා අපේ ප්‍රසූතිය දක්වා කාලය. මේ කාලයේදී බබාගේ වර්ධනය වේගයෙන්ම සිදුවන කාලය. ඉතින් අපි මුල් මාස 3ේදී වගේම අවසන් මාස 3ේදී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ අවසන් මාස 3 ගැන කොහොමද අම්මට බබාට වෙන වෙනම මොනවද වෙන සිදුවීම් වෙනස් වීම් කියලා. අපි මුලින්ම බබාගේ වර්ධනය සිදු වෙන්නේ කොහොමද කියලා බලමු. මේ කාලයේදී බබාගේ බර උස්ස වේගයෙන් වර්ධනය වෙනවා. ඒ වගේම එයාගේ හිස පහළට වෙලා අපේ ප්‍රසූතියට සූදානම් වෙනවා. ඒ වගේම ඇස් විවෘත කිරීම, ඇඟිලි උරා බීම වගේ චලන සිද්ධ වෙනවා. ඉතින් මේ කාලයේදී අපිට බබාගේ චලන ගොඩක් දැනෙන්න ගන්නවා. පිටට පේන්න ඒ වගේම ඔයාලට තේරෙනවා ඇති හොඳටම දඟලන කාලේ තමයි මේ අවසාන මාස 3. මේ කාලයේදී බබා ඉක්මනට වර්ධනය වෙන එක තමයි සිද්ධ වෙන්නේ. වගේම බබාගේ මොළය වෙනහළු වර්ධනයත් මේ කාලයේදී තවදුරටත් සිද්ධ වෙනවා. ඊට අපි දැන් බලමු මේ මාස 3ේදී අම්මලට දැනෙන වෙනස්කම් මොනවද කියලා. මේ මාස 3 නම් හරිම අපහසු මාස 3ක් තමයි මුල් මාස 3 වගේම. මුලින්ම ගොඩක් අයට කොන්ද කැක්කුම ඇති වෙනවා. ඒ වගේම පාද කැක්කුම, පාද ඉදිමීම, නිතර මුත්‍රා පිටවීම, ඒ වගේම පපුව දැවිල්ල, ગેස්ට්‍රයිටිස් තත්ත්වය, ඒ වගේම අජීර්ණ තත්ත්වත් ඇති වෙනවා සමහර අම්මලට. ඒ වගේම ඔයාලට බඩ තදවීම වගේ දැනෙන්න පුළුවන්. බබාගේ චලනයන් වැඩිපුර දැනෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තව නිදා ගන්න අපහසු වෙනවා. ඉක්මනින් මහන්සි ගතිය දැනෙනවා. මේ වගේ තත්ත්ව තමයි අපිට මේ අවසාන මාස 3ේදී දක්නට ලැබෙන්නේ. ඊට පස්සේ අපි බලමු අපි මේ කාලයේදී ගන්න ඕන ආහාර වර්ග මොනවද කියලා. කොළ පැහැති එළවලු, ප්‍රෝටීන් බහුල ආහාර, කිරි හා කිරි නිෂ්පාදන. ඒ වගේම අපි මේ කාලයේදී හොඳට වතුර බොන්න ඕනේ, වතුර පානය කරන්න ඕනේ. ඒ වගේම යකඩ හා කැල්සියම් බහුල ආහාර මේ කාලයේදී ගන්න ඕනේ. ඒ වගේම තමයි අපිට ක්ලිනික් එකෙන් දෙන විටමින්, කැල්සියම්, යකඩ ඒ හැමදේම අපි මේ කාලයේදී උවමනාවෙන් ඒ දේවල් මග හරින්න නැතුව අරගන්න ඕනේ. ඒක ඔයාටත් බබාටත් ගොඩක් හොඳයි. ඒ වගේම තමයි අපි මේ කාලයේදී අධික ලුණු, අධික සීනි භාවිතයෙන් නම් වැළකෙන්නම ඕනේ. මොකද මේ කාලයේදී තමයි ගර්භණී දියවැඩියාව ඇති වෙන්න ගොඩක්ම අවස්ථාව තියෙන කාලය. ඉතින් මේ කාලයේදී අපි අධික ලුණු භාවිතය, අධික සීනි භාවිතය ගොඩක් අඩු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාට බබාට විවිධ සංකූලතා ඇති වෙලා ප්‍රසූතිය ඉක්මනින් සිදු කරන්න සිදුවෙන අවස්ථා තියෙනවා. ඒ නිසා අපි මේ කාලයේදී ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කෑමෙන් බීමෙන්. අපේ ලෙඩ රෝග වැඩි කරගන්නේ නැතුව බබාව නිරෝගීව බිහි කරන්න ඕනේ නම් අපි මේ දේවල් වලින් වැළකීලා ඉන්න එක තමයි ගොඩක්ම හොඳ. ඊට පස්සේ අපිට පුළුවන් මේ කාලයේදී සැහැල්ලු ව්‍යායාමවල නිරත වෙන්න. අපිට ගර්භණී අයට සුදුසු ව්‍යායාම වර්ග තියෙනවා. ඒ දේවල් සොයා බලා ඔයාගේ VOG සමග කතා කරගෙන ඔයාට සාමාන්‍ය විදිහට සැහැල්ලු ව්‍යායාම කරන්න පුළුවන්. අපිට හැමෝටම පුළුවන් දවසට සැහැල්ලු විදිහට ගෙදරදී නිවසේදී ඔයාට ඇවිදීම කරන්න පුළුවන්. ඊට පස්සේ වැදගත්ම දේවල් ගැන කතා කළොත් ඔයාලා මේ සති 28 ඉඳලා ඔයාලගේ රෝහල් බෑගය සූදානම් කර ගැනීම අනිවාර්යයි. සූදානම් කර ගැනීම කියන්නේ සති 28 වෙනකොට රෝහල් බෑගය සම්පූර්ණයෙන් සූදානම් කර තබා ගැනීම අනිවාර්යයි. මොකද හැමෝටම සති 40 සම්පූර්ණ වෙනකම් බබා
ප්‍රසූත කරන්න ඉන්න ලැබෙන්නේ නැහැ. ඊට පෙර විවිධ සංකූලතා හරි මොනවා හරි ප්‍රශ්නයක් නිසා බබාව ඉක්මනට ගන්න වෙන අවස්ථා තියෙනවා. බබාව ඉක්මනට හම්බෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ නිසා ඔයාලගේ රෝහල් බෑගය අනිවාර්යෙන් සති 28 වෙනකොට සම්පූර්ණ කරගන්න. මගේ කලින් වීඩියෝ එකක් තියෙනවා රෝහල් බෑගය සාදා ගන්න ආකාරය. ඒක බලලා ඔයාලට අදහසක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අන්තිම මාස 3ේදී ඔයාලා සායන වලට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕනේ. රුධිර පීඩනය, බර, අනිත් බ්ලඩ් ටෙස්ට් ඔක්කොම ඔයාලා ඒ කාලයේදී අනිවාර්යෙන් පහු කරන්නේ නැතුව කරගන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා යන්න ඉන්න රෝහලට තියෙන දුර අනුව ඔයාලා සල්ලි වෙන් කරලා අනිවාර්යෙන් තියාගන්න ඕනේ. හදිසි අවස්ථාවක් වුණොත් ඒ වෙලාවේ අපේ අතේ සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට අපි සල්ලි කලින් ඉඳලම වෙන් කරලා තියාගන්න ඕනේ. වාහනයක් සූදානම් කරගෙන තියාගන්න ඕනේ. ගෙදර වාහනයක් නැත්නම් ඔයාගේ අසල්වැසියෙක් හරි යාළුවෙක් හරි ඒ කෙනෙක්ව දැනුවත් කරලා තියාගන්න ඕනේ. හදිසි අවස්ථාවකදී ඔයාට වාහනය ලබා දෙන්න කියලා. ඒ වගේම තමයි බබාගේ චලනය. බබාගේ චලනයන් අනිවාර්යයෙන්ම මේ කාලයේදී අපි නිරීක්ෂණය කරන්න ඕනේ. අපි පැය දෙකෙන් දෙකට බබා දඟලනවද කියලා අනිවාර්යෙන් බලන්න ඕනේ. බබාගේ චලනයන් වල අඩුවක් ඔයාට දැනෙනවා නම් ඔයා කිසිම දෙයක් හිතන්න බලන්න දෙයක් නෙමෙයි. ඔයා ඉක්මනට රෝහල්ගත වෙන්න ඕනේ. මේ කාලේදී බබාගේ චලනය නිරීක්ෂණය අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලා මේ කාලේදී විතරක් නෙවෙයි මුලින් ඉඳන්ම අපි සැසි තියෙනවා අපේ ක්ලිනික් ගමේ ක්ලිනික් වල සැසි තියෙනවා මේවට අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න ඕනේ. ඉතින් මේ කාලේදී තමා අපිට අනිවාර්යයෙන්ම මේ බබාගේ ප්‍රසූතියෙන් පස්සේ අපිට එන ප්‍රායෝගික ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන් දේවල් මේ සැසිවලදී අනිවාර්යයෙන්ම හැම අම්මා කෙනෙක්ටම ලැබෙනවා. එහෙම නොගිය අයට තමයි ප්‍රායෝගිකව කරන්න ගියාම ඒ දේවල් ගැටලු සහගත වෙන්නේ. ඉතින් වහාම රෝහල්ගත වෙන්න ඕන අවස්ථා විදිහට බැලුවොත් ඔයාට අධික බඩේ කැක්කුමක් ආවොත් අනිවාර්යයෙන්ම රෝහල්ගත වෙන්න ඕනේ. ඒ වගේම තමයි අපේ වෝටර් බෑග් එක කැඩීම. වෝටර් බෑග් එක කැඩුනොත් අපි ඉක්මනට රෝහල්ගත වෙන්න ඕනේ. ඒ වගේම තමයි බබාගේ චලනයන් අඩු වෙන බව දැනීම. ඒ වගේම ඔයා අධික රුධිර වහනයක් සිද්ධ වෙනවා නම් ඉක්මනට රෝහල්ගත වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට දැඩි හිස රැදයක් අපිට නොසිතූ විදිහට ඒ කියන්නේ අත්පාද එකපාර ඉදිමෙන්න ගත්තොත් ඊට පස්සේ ඔයාට සිවිරියෙන් බොඳ වෙනවා වගේ ඒ වගේ දෙයක් දැනුනොත් අපි රෝහල්ගත වෙන්න ඕනේ. විශේෂයෙන්ම කිව්වොත් අපිට ඇඟට උණ ආවොත් අපි පළවෙනි දිනේම රෝහල්ගත වෙන්න ඕනේ. බලන් ඉන්න හොඳ නෑ. දැන් අඩු වෙයි තව ටිකකින් අඩු වෙයි කියලා අපි බලන් ඉන්න හොඳ නෑ. ඔයාලට උණ ආවොත් ඉක්මනින් රෝහල්ගත වෙන්න. ඒ වගේම තමයි ඔයාලට ප්‍රසූතිය ලං වෙනවා වගේ කියන දැනෙන ලක්ෂණ තමයි ඔයාගේ කොන්දේ ඉඳලා ඉදිරියට දැනෙන කැක්කුම් කන්ස්ට්‍රක්ෂන් කියලා අපි කියනවා. ඒවා ඔයාට නොකඩවා සැරින් සැරේට එනවා නම් අපි රෝහල්ගත වෙන්න ඕනේ. ඒ වගේම වෝටර් බෑග් එක ඩැමේජ් වුණාම තව ඒ වගේම අපිට රුධිරය සමග පිට වෙනවා අපේ මියුස්කස් ප්ලග් ඒ වගේ දේවල් සිද්ධ වුණොත් වහාම ගෙදර ඉන්න එපා. ඉක්මනින්ම රෝහල්ගත වෙන්න. ඉතින් මේ මාස 3 කියන්නේ ඔයාගේ බබා නිරෝගීව අපිට බිහි කරන්න නම් අපි හැම වෙලේම සැලකිල්ලෙන් ඉන්න ඕන කාලයක්. ඉතින් ඒ කාලයේදී බබාගේ හෝ ඔයාගේ මොනාම හරි වෙනස්කමක් දැනුනොත් අනිවාර්යයෙන්ම රෝහල්ගත වෙන්න. ගෙදර ඉඳන් බලාගෙන ඉන්න එපා මේක අඩු වෙයිද එහෙම කියලා. ඉතින් මේ කාලේ තමයි අපේ බබා මේ ලෝකෙට ගේන්න තියෙන කාලය. ඉතින් මේ කාලේදී ඔයා වගේම ඔයාගේ පවුලේ අයත් ඔයා ගැන සැලකිල්ලෙන් ඉන්න ඕනේ. ඉතින් ගොඩක් මහන්සි වෙන්න එපා මේ කාලේදී. එහෙම වුණොත් ප්‍රසූතිය ඉක්මනින් සිද්ධ වෙන්න පුළුවන්.
අත්‍යවශ්‍යම කාලයට කලින් සිද්ධ වුණොත් අපිට රෝහලේ වැඩි කාලයක් ඉන්න වෙනවා. ඉතින් ඒ නිසා මේ කාලේදී ඔයා ගොඩක් පරිස්සමින් සැලකිල්ලෙන් වෙනස්කම් ගැන හොඳ අවධානයකින් ඉන්න. ඉතින් මං මේ අපේ ගර්භණී කාලයේ ත්‍රෛමාසික මාස මුල් මාස 3 දෙවෙනි මාස 3 අන්තිම මාස 3 මේ හැම එකටම වීඩියෝ කරලා තියෙනවා. ඔයාලට බලලා අදහසක් ගන්න පුළුවන් මේ දේවල් වලින්. ඒ වගේම ඔයාට කන බොන කෑම ගැන අදහසක් ගන්න පුළුවන්. ඉතින් මගෙත් එක්ක මේ වීඩියෝ වල ඉන්න ඔයාලට ගොඩක් ස්තුතියි. ඉදිරියටත් තියෙන වීඩියෝ බලන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා.